හරි. අද අපි කතා කරමු හැමෝම කියන මේ කතාව ගැන. ට්‍රේඩිං වලින් මට සාර්ථක වෙන්න අවුරුදු 4ක් 5ක් ගියා කියන කතාව. ඔයත් මේක ගොඩක් වෙලාවට අහලා ඇති. ඒත් කවුරු හරි ඇයි එහෙම වෙන්නේ කියලා පැහැදිලිව කියලා දීලා තියනවද? ඇත්ත හේතුව මොකක්ද? මට නම් ඒක පැහැදිලිව කියලා දෙන කෙනෙක් තවම හම්බෙලා නැහැ. ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන සරලව කතා කරමු. වීඩියෝ එක පටන් ගන්න කලින් ලයික් එකක් දාගෙන අපි ඉදිරියට යමු. මම අද වීඩියෝ එකෙන් සරල කරුණු 5ක් කියලා දෙන්නම්. ඒ කරුණු වලින් සරලව ට්‍රේඩිං වලින් සාර්ථක වෙන්න පුළුවන් විදිය ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයා විශ්වාස කරනවද chart බලන්නේ නැතුව වුණත් මේකෙන් සාර්ථක වෙන්න පුළුවන් කියලා? ඔව්, පුළුවන්. හැබැයි ඒක short term future trading වලින් නෙවෙයි. ඒ වෙනුවට long term holding කියන ක්‍රමයෙන්. මුලින්ම කියන්න තියෙන්නේ මේකයි. ඔයා ළඟ තියෙන සල්ලි ඔක්කොම ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන්න එපා. ඒක ඊටා වැදගත්. ඔයාගේ මුළු මුදලින් 100%ක් හෝ උපරිම 110ක් වගේ ඉන්වෙස්ට් කරන එක හොඳයි. තවත් වැදගත් දෙයක් තමයි ඔයා එක කොයින් එකක් තෝරගන්න එක. ගොඩක් දෙනා තෝරගන්න එකක් තමයි බිට්කොයින්. හැබැයි ඔයා ඉන්වෙස්ට් කරන මුදල එකපාරම දාන්න එපා. ඒක කොටස් වශයෙන් ටික ටික දාන්න. අපි මේ හැමදේම ඉදිරියේදී සරලව පියවරෙන් පියවර කතා කරමු. පළවෙනි කරුණ තමයි ඔය ටෙක්නිකල් ඇනලයිස් ඉගෙන ගන්න ඕන. සපෝට්, රෙසිස්ටන්ස්, RSI, මූවිං ඇවරේජ් මේ වගේ සරල දේවල් තේරුම් ගන්න එකම ඇති. මේවා ගැන YouTube එකේ ගොඩක් සරල පාඩම් තියෙනවා. ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුරුවන්. තවත් වැදගත් දෙයක් තමයි higher time frame වල ඇනලිසිස් කරන එක. ඒ කියන්නේ දිගු කාලයක chart බලලා ට්‍රෙන්ඩ් එක තේරුම් ගන්න එක. මේ දේවල් ටික නිතර ප්‍රැක්ටිස් කරනවා නම් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙයි. ඒකට මේ ටික හොඳටම ප්‍රමාණවත්. දෙවැනි කරුණ තමයි ඔයා යොදවන මුදල හොඳින් කළමනාකරණය කරන්න ඕන. මේක දීර්ඝකාලීන ගමනක් නිසා ඒක ගොඩක් වැදගත්. මුදල් හොඳින් පාලනය කරගත්තොත් ඔයා පැනික් වෙන්නේ නැහැ. ඒකෙන් ඔයාලට හොඳ තීරණ ගන්න පහසු වෙනවා. මේකට පාවිච්චි කරන සරල ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට 1% rule හෝ 5% rule. මේ ක්‍රම ගැනත් YouTube එකේ ගොඩක් සරල වීඩියෝ තියෙනවා. ඔයාට ලේසියෙන්ම ඒවා හොයාගන්න පුරුවා. තුන්වෙනි කරුණ තමයි සාර්ථක ආයෝජන ක්‍රමයක් අනුගමනය කරන එක. ගොඩක් අය මෙතනදිම අසාර්ථක වෙනවා. ඒ නිසා අද මම ඔයාලට සරල සහ සාර්ථක ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ ක්‍රමය තමයි DCA. මේකේ අර්ථය සරලයි. ඔයා එක දිගට නිශ්චිත කාලයකට වරක් ආයෝජනය කරන එක. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් හැම මාසෙම එකම මුදලක් ඉන්වෙස්ට් කරන්න. නැත්නම් ප්‍රයිස් ලෙවල් අනුව ටික ටික බයි කරන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි මේක දිගු කාලයක් අකණ්ඩව කරගෙන යන එක. ඔයා මේ ක්‍රමය අවුරුදු 4ක් වගේ කන්ටිනියු කරොත් හොඳ ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම අද වීඩියෝ එකේ ප්‍රධාන අදහසත් මේකයි. ගොඩක් සරල හැමෝටම කරන්න පුළුවන් මේ වගේ ක්‍රමයක් තියෙද්දි ගොඩක් දෙනා ඒ ගැන කතා කරන්නේ නැහැ. බොහෝ දෙනා කතා කරන්නේ ෆියුචර් ට්‍රේඩින් ගැන. ඒකේ අවදානම ගැන ඔයා දැනටමත් දන්න මේති. ඒ නිසා ඒ ගැන ආයෙත් කියන්න අවශ්‍ය නැහැ. අවසානයට කියන්න තියෙන මෙච්චරයි. ඔයා සාර්ථක වෙන්න නම් දිගු කාලීනව DCA කරන එක අනිවාර්යයි. හතරවෙනි කරුණ තමයි කන්සිස්ටන්සි. කන්සිස්ටන්සි කියන්නේ එක දිගටම කරගෙන යන්න. ඔයා තෝරගත්ත ආයෝජන ක්‍රමය මැදින් නතර කරන්නේ නැතුව එක දිගටම කරගෙන යන්න ඕන. මැදින් නතර වුණොත් රිසල්ට් එකක් නැති වෙන්න පුරුවා. ඔයා අහලා ඇති සාර්ථක වෙච්ච හැමෝගෙම පිටිපස්සේ තියෙන වැදගත්ම හේතුවක් මේ කන්සිස්ටන්සි එක. දිනක් දෙකක් කරන එකක් නෙවෙයි දිගු කාලයක් නැවත නැවත කරගෙන යන එකයි වැදගත්. ඒ නිසා ඔයා මේ දේ අනිවාර්යයෙන්ම පුරුද්දක් කරගන්න. එහෙම කරොත් කාලයක් ගියාට පස්සේ ඔයාටම වෙනස පැහැදිලිවම පේනවා. පස්වෙනි කරුණ තමයි not your keys not your coins. මේකේ අර්ථය සරලයි. ඔයා බයි කරලා තියාගන්න coins අනිවාර්යයෙන්ම ඔයාගේම wallet එකකට දාගෙන තියාගන්න. exchange app එක ඇතුලේ තියෙන wallet එක පාවිච්චි කරන එක පමණක් ප්‍රමාණවත් නැහැ. ඒකට හේතුව ඔයාට ඒකේ full control එක නැතිවීම. ඔයා coins wallet එකකට දාගත්ත කියන්නේ ඒවට control එක ඔයාටම තියෙනවා කියන එක. එහෙම තියෙද්දි exchange එකට ප්‍රශ්නයක් ආවත් ඔයාට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාගේ coins ඔයා ගාවම ආරක්ෂිතයි. wallet කියන්නේ මොකද්ද?
කොයින්ස් ට්‍රාන්ස්ෆර් කරන විදිහ කොහොමද කියන දේවල් ගැනත් YouTube එකේ සරල වීඩියෝ ගොඩක් තියෙනවා. ඔයාට ලේසියෙන්ම ඒව හොයාගන්න පුළුවන්. ඔයා මේ කියපු දේවල් හරියට ෆලෝ කරනවා නම් ෆියුචර් ට්‍රේඩින් නොකරත් අවුරුදු 4ක් 5ක් ගියාට පස්සේ ප්‍රොෆිට් පැත්තට එන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මේ වීඩියෝ එකේ ඔයාට නොතේරෙන දේවල් හෝ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දෙන්නම්. තවත් ඔයාලට බලන්න ඕන වීඩියෝ ටොපික්ස් තියෙනවා නම් ඒවත් පහලින් දාන්න. අපි ඒව ගැන ඉදිරියේදී කතා කරමු. එහෙනම් channel එක subscribe කරගෙන අපිත් එක්ක ඉන්න. සුබ දවසක්.